සුවිශේෂ මිනිහෙක් වෙමු. සුවිශේෂ දුවෙක්, සුවිශේෂ පුතෙක් වෙමු. ඒකෙන් තමයි අපිට නැග්මක් තියෙන්නේ. ඒක තමයි දැන් අපට ඕබනවා වෙලා තියෙන්නේ. අපි ඒක ලබා ගමු කොහොමද? පළමුවෙන්ම සිතට ගත යුතුයි මම මැරෙනතුරු කාටවත් අතපාන්නේ නැතුව ජීවත් වෙනවා. අඩු වශයෙන් දවසේ වියදමුවක් සොයා ගැනීමට අපි උත්සාහයක් ගමු. ඕන කෙනෙක් කල්පනා කරනවා මම කවුද? මම මොනවද කරන්න ඕන? ඉතින් මේ උත්තරේ සපයගන්නේ නැත්නම් කොහොමද අපි ඉදිරියට යන්නේ? අපි අධ්‍යාපනයක් නැතත් සමහරුන්ට නිර්මාණාත්මකව සිතන්න පුළුවන්. තවත් අයට ලියන්න පුළුවන්. තවත් අය ගණිතයේ විද්‍යාවට හරි දක්ෂයි. සමහරුන්ට හොද්දට ක්‍රීඩා කරන්න පුළුවන්. සමහරු විවිධ ව්‍යාපාරවලට අති දක්ෂයි. සමහර කතිකෝ ඉන්න පුදුමයි. සමහරු ඉන්නෝ නිකන් ඉන්නෝ වගේ මුදල් හම්බ කරනවා. ඒ නිසා දක්ෂතාවයේ හැකියාව තේරුම් ගන්න, ඒ වැඩි දියුණු කරගන්න හැමෝම වෛද්‍යවරු, හැමෝම ඉංජිනේරු, හැමෝම ආර්ථික විශේෂඥ වෙන්න බෑ. විවිධ මනසට විවිධ හැකියාවන් තිබෙනවා. දියුණු වෙන්න ඉගෙනීම පමණක් මදි. මුදල් තිබුණටත් බෑ. වැදගත් පවුලකින් පැවතාවත් බෑ. ඥානය අවශ්‍යයි. ඥානය තවත් දියුණු කරගෙන ප්‍රඥාව ලැබුවෙකුට තම මොලෙන් කරගත හැකි කාර්යයන් විශාලයි. තමාට තමා පමණක් බව සිතා අද සිටම කම්මැලිකම, දුර්වල හැසිරීමක්, බොරුවට හපංකම් කතා කරන අයගෙන බේරි තමාගේ ජීවිතය නගා සිටුවා ගැනීමට උත්සාහ ගන්න. සැලසුම ජීවිතය පිළිබඳ කුඩා වියදීම සැලසුම් කිරීම කාල කල්පනාකරණය හා සමබරව පවත්වාගෙන යෑම අතිශයින් වැදගත් කරුණකි. ජීවිතය යනු ඒ මොහොතේ ලැබෙන අත්දැකීම් මත ගොඩනැගෙන්නක් වන අතර වේදනාව හා ඉවසීම ආයෝජනය කර සතුට හා ප්‍රබෝධය ලබාගත හැක්කක් නොවේ. එබැවින් ඔබ ඒ මොහොතේ කළ යුතු දේ, විඳිය යුතු දේ ඒ මොහොතේම කිරීමේ වැදගත්කම අවබෝධ කර ගැනීම අතිශයින් වැදගත්ය.